मान वगे पे नहीं पाट बबलू माल बंदे माल गिरवी पार पन्ने तीन मावते. හායි ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් මේ 2026 අවුරුද්දේ මුල්ම දවස උදේම මම හරිම සතුටින් දවස පටන් ගත්තා. උදේම ලෑස්ති වෙලා කිරිබතක් හදන්න තමයි මේ හදන්නේ. ඉතින් අපේ ගෙදර තුන්දෙනාට කිරිබත් හදන්න කෝප් එකමාරක් තිබ්බම හොඳටම ඇති. ඉතින් මම මේ ප්‍රමාණය ගන්න බුද්ධ පූජාවටත් කළම. ඉතින් ඒ ප්‍රමාණයට ගත්තාම කිරිබත් එක ඉවර වෙනවා. අපි තුන්දෙනාට හොඳටම ඇති ප්‍රමාණය ගත්තම උදේට කන්න. හාල් ටික හොඳට රෝදගෙන ලිපෙන් තියලා ඒකට මම ලුණු ටිකක් වෙන්න එකතු කරනවා. ඉතින් මම බතට ටිකක් වතුර වැඩි වෙනදට වඩා තියාගන්නවා. ලුණු ටිකක් මේ වෙලාවේ එකතු කරලා පොල් කිරියකට තමයි ඉතිරි ලුණු ටික එකතු කරගන්නේ. ඉතින් බත ඉදෙන්න තියලා ඊගාවට මම පොල් කිරි ටික ලෑස්ති කරගන්නවා. පොල් කිරි එක ලෑස්ති කරලා තියලා තමයි මම කට්ට සම්බෝලයක් හදන්නේ. සාමාන්‍යයෙන් කිරිබත් හදන්නේ මම හැමදාම කරන්නේ මේ විදිහට. කිරිබතයි කට්ට සම්බෝලේ එකම වෙලාවේ හදා ගන්නවා. මොනවා හරි මාළු බූතියල් එකක් හරි චිකන් එකක් වගේ හරි හදනවා නම් කිරිබත් ගන්න එක කලින් දවසේ හදලා තියාගන්නවා. එතකොට ගොඩාක් රසයි. ඉතින් අද කිරිබත් එක කන්න මම චිකන් කරි එකක් කලින් දවසේ ලෑස්ති කරගත්තා. ඉතින් ඒ චිකන් කරි එකේ රෙසිපි එක මම මීට කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ තියෙනවා. ඔයාලට කැමති නම් බලන්න. ඒ විදිහට චිකන් ටික හදාගත්තම හරිම රසයි. හදන්නත් හරි ලේසි. ඉතින් කිරිබතට පොල් කිරි එකත් ලෑස්ති කරගත්තට පස්සේ මම කට්ට සම්බෝලේ ලෑස්ති කරගන්න තමයි හදන්නේ. ඉතින් රතු ලුණු වලින් කට්ට සම්බෝලේ කොටා ගත්තම ගොඩාක් රසයි. ඒක හින්දා මම අද රතු ලුණු තමයි පාවිච්චි කරන්නේ. රතු ලුණු ටික සුද්ධ කරලා සෝදලා ඒ ටික මම ටිකක් පොඩියට කපා ගන්නවා. එතකොට මට කොටා ගන්න පහසුයි. ඉතින් අද මම රතු ලුණු තමයි ලෑස්ති කරගත්තේ. කෑලි මිරිසුයි රතු ලුණු ටිකයි ලුණු කුඩුයි එකට තමයි මුලින්ම කොටන්නේ. ඊට පස්සේ ඒකට උම්මල කඩත් දාලා හොඳට කොටාගෙන දෙහිය මුල් එකතු කරලා කොටා ගන්නවා. එහෙම හදාගත්තම කිරිබත් එක රසයට කන්න පුළුවන්. ඉතින් කිරි ටික දාලා ඉවරලා මම මේ විදිහට හැන්දෙන් හොඳට කිරිබත් ටික පොඩි කරගන්නවා. එතකොට කිරිබත හරිය ලස්සනට රසට නීට් එකට තවා ගන්න පුළුවන්. කිරි මදි පාඩුයි නම් බලලා තව එකතු කරගන්නවා. ඊට පස්සේ පියනෙන් වහලා තව ටිකක් මේක හොඳට කිරි එකලා පැහෙන්න දෙනවා. කට්ට සම්බෝලෙත් කොටනවා. ඉතින් කට්ට සම්බෝල කොටන ගමන් බත් එක බලන්න ඕනේ. නැත්තම් ඉතින් අඩිය අල්ලන්න බලනවනේ. දැන් ඉතින් කිරිබත ලෑස්ති. පිගානකට බෙදා ගන්න තමයි තියෙන්නේ. උණු උණුවේම මේ විදිහට කිරිබත පිගානකට බෙදාගෙන තවන්න මම හරි මාසයි. මේක කෙසෙල් කොලෙන් තවද්දි හරිම ලස්සනයි. ඒ වගේම හරි සුවඳයි කෙසෙල් කොලෙන් තවද්දි කෙසෙල් කොලෙත් එක්කලම පිච්චිලා තැවෙද්දි ඒ සුවඳ හරිම නැවුම් සුවඳක්. ඉතින් අතමට කෙසෙල් කොළ නැහැ. හින්දා මම මේ විදිහට මගේ ස්පැචුලා එකෙන් තවා ගන්නවා. ඊට පස්සේ කිරිබත මේ විදිහට රස්නෙම්ම වහනවා. ඉතින් කෙසෙල් කොළයක් තිබ්බනම් කෙසෙල් කොළෙන් තමයි මම මේ විදිහට වහගන්නේ. කිරිබත චුට්ටක් නිවෙන්න ඇරලා ඊගාවට මම සම්බෝලෙට දෙහි එකතු කරගන්නවා. දෙහි උෂත් හොඳට එකතු කරලා වගෙඩිය චුට්ටක් ආයේ කලවම් කරගෙන භාජනයකට බෙදා ගන්නවා. ඉතින් කිරිබත් එක කට්ට සම්බෝලේ හදන්න පාවිච්චි කරපු භාජන ටිකත් හොදලා කිචන් ටික අස් කරගත්තම වැඩේ ඉවරයි. කිරිබත ලස්සනට කෑලි කපා ගන්න තමයි ඊගාවට ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් කියන්නකෝ මේ දක්වා ගෙවුණු දවස් කීපය ඔයාලට 2026 කොහොමද? ඔයාලා මේ දවස් සාර්ථක කරගන්න මොනවද කරේ? ඔයාලගේ ප්ලෑන්ස් මොනවද? ඔයාලා විෂන් බෝඩ් එකක් ඇදුවද? ඉතින් මේ දේවල් කොහොමද ඔයාලගේ ජීවිතේ වෙන්නේ? ඔයාලා ජර්නලින් කරනවද? ඉතින් සාමාන්‍යයෙන් මම ගැන කතා කරොත් මම මැනිෆෙස්ටිං ගොඩාක් කරන කෙනෙක්. මම ගොඩාක් දේවල් ගැන ඩ්‍රීම් කරන කෙනෙක්. හීන තමයි කෙනෙකුට දවසක හැබෑවක් වෙන්න ඉතින් හීන දකින්න ඕනි. දකින හීන හැබෑ කරගන්න මහන්සි වෙන්නත් ඕනි. කිසිම දෙයක් අපි නිකන් හිටියට අපිට අතට ලැබෙන්නේ නැහැ. මම මේක කරනවා, මට මේක කරන්න ඕනි, මම මේ කොහොම හරි ලබා ගන්නකොට කොහොම හරි ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. හැම වෙලේම ඔයා දකින ඩ්‍රීම් එක
ඇත්තක් කරගන්න යථාර්ථයක් කරගන්න ඒකට ටාගට් එකක් තියාගන්න. මේ අවුරුද්දේ මම කොච්චර මේ ඩ්‍රීම් එකට යන්න ඇචිව්මන්ට් කරනවද? ඒ කියන්නේ ඔයාට තියෙන ලොකු ඩ්‍රීම් එකක් නම් ඒ ඩ්‍රීම් එක සාර්ථක කරගන්න ඔයා මේ අවුරුද්දේ ඒ ඩ්‍රීම් එකෙන් කොච්චර ප්‍රමාණයක් ඇචීව් කරනවද කියන එක ඔයා දැම්මම හිතලා තියාගන්න. ඊට පස්සේ ඔයා ඒ ටාගට් එක මේ මාස 12ට කඩන්න. කඩලා ඔයාට ඇචීව් කරන්න පුළුවන් ප්‍රමාණයේ ටාගට් එකක් විතරක් තියාගන්න. එහෙම නැති වුණොත් එහෙම ඔයා ස්ට්‍රෙස් වෙනවා. තමන්ට ඇචීව් කරන්න පුළුවන් තරමේ ටාගට් එකක් තියාගත්තාම මනසත් නිදහස්. අපි ආස දේවල් අපිට ලබා ගන්නත් පුළුවන්. අවුරුද්දේ අන්තිමට ඔයාට හිතලා බලන්න පුළුවන් මම මගේ ටාගට් ඇචීව් කරාද කියලා. සමහර වෙලාවට ඔයාට ඔයා හිතන ටාගට් එකට වඩා ඔයා දෙයක් ඇචීව් කරන්න පුළුවන් වුණොත් ඔයාට ඒක ලොකු සතුටක්. ඒකයි අපි හැම වෙලාවෙම ටාගට් එක පොඩි ටාගට් එකක් තියාගන්න ඕනේ මොනවා හරි ඇචීව් කරන්න හිතද්දී. එහෙම නැත්නම් අපි ලොකු දෙයක් ටාගට් කරොත් එහෙම සමහර වෙලාවට අපි ප්‍රෙෂර් වෙනවා අපිට ඒක කරගන්න බැරි වුණාම. ඉතින් කතාවෙන් කතාව මම දැන් භාජන ටිකත් හොදලා කිරිබත් එකත් කපන්න පටන් ගත්තා. ලස්සනට කෑලි කපා ගත්තා. ඊට පස්සේ මම හදාගත්ත පොල් ටොෆී ටික, කිරි ටොෆී ටික, කොකීස්, කේක් මේ දේවල් ලස්සනට භාජන වලට පිළිවෙලට අඩු කරගෙන මේ ටික කැමමේසෙන් තියාගන්න තමයි දැන් හදන්නේ. ඉතින් ඇත්තටම මේක මට හරියට භාවනාවක් වගේ. සමහර වෙලාවට මේ විදියට දේවල් කරන්න කාලය අඩුයි. අඩු වුණත් කාලයක් ලැබෙන වෙලාවට මෙහෙම දේවල් කරන්න මම ගොඩාක් ආසයි. ඒක ලොකුම ලොකු මානසික සතුටක් මට. සිලිලාර සිත නයනා හෘදේ සීමීනා කෝල නීල වදනා සවන පීනනා මේ චණ්ඩ සූර්ය නගරේ දූවිලි සරණා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාය නිවනා. ඉතින් මම කිව්වත් වගේ මේ කිරි ටොෆී රෙසිපි එක මම TikTok, Facebook, Instagram තුනේම අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලා කිරි ටොෆී හදන්න දන්නේ නැත්නම් රෙසිපි එක බලලා හදලා බලන්න. මේ කිරි ටොෆී ටික ගොඩාක් රසට තිබුණා. ඒ වගේම සෙට් වෙන එකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. බය නැතුව ඔයාලට මේ රෙසිපි එක try කරන්න පුළුවන්. ඉතින් මගේ page වල link මම පහළ description එකෙන් දාන්නම් හැමදාම වගේ. ඉතින් දැන් මම හදන්නේ මම හදපු රස සිංහල අච්චාරුවන් බෙදා ගන්න. මේක මම හැදුවේ රාබු දාලා. ඉතින් මම කලින් දවසකත් රාබු දාලා මේ විදිහට හදලා තියෙනවා. මම සාමාන්‍යයෙන් ගස් ලැබු නැති වුණාම ගස් ලැබු වෙනුවට රාබු තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපිට මෙහි අමු ගස් ලැබු හොයනවා කියන එක ටිකක් අමාරු වැඩක්. සමහර දවසට තියෙනවා සිංහල බඩු තියෙන කඩවල් වල. සමහර දවසට නැහැ. ඉතින් ඒකට මහන්සි වෙනවට වඩා ලේසි ලෝක සුපර් මාකට් එකකින් රාබු ගෙඩියක් අරගෙන මෙහෙම හදන එක. ඉතින් රසය කිසිම වෙනසකුත් නැහැ. රස ඒ විදිහමයි. හරියම රසයි අච්චාරු කියන්නේ. ඉතින් කොහොමත් ගොඩාක් කෑම රුචිය වැඩි වෙන කෑමක්නේ. මම නම් හරියම ආසයි අච්චාරු කන්න. මං වගේම ඔයාලත් අච්චාරු කන්න ආස ඇති කියලා හිතනවා. අපේ ගෙදර මගේ හස්බන්ඩ්ුත් ගොඩාක් ආසයි අච්චාරු කන්න. ඉතින් මම මේක තව දවස් 2ක් විතර එළියේ මේ විදිහට හොඳට තැම්බෙන්න තියලා හොඳ වීදුරු බෝතලයකට දාලා මේක ෆ්‍රිජ් එකෙන් තියාගන්නවා. අන්න ඉතින් දැන් අපේ කිරිබත් මේසෙ ලෑස්ති. කිරිබත් කැවිලි ඔක්කොම ලෑස්ති. ඊගාවට මම බුදු පහනක් තියලා කිරිබත් ගන්න ලෑස්ති වෙනවා. මාළඟින්ම ඉන්නවා හාලවන්ත ඇස් දෙකින් දැන් කී කතාව දන්නවා මේ යාමේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ මං ආසයි නවතින්නා මේ හිනයේ මං ආසයි නවතින්නා මේ හිනයේ. ඉතින් මම හදාගත්ත කිරිබතේ මුල් කොටස බුදුන්ට පූජා කරලා ඊගාවට දැන් අපි කිරිබත් රස බලන්න තමයි හදන්නේ. I like Leo cookies, okay? I like Leo cookies, okay? Come and have a drink. I like Leo cookies. ඉතින් හදාගත්ත කිරිබත් ටික ඔක්කොම ඉවර වුණා හිතනවා වගේම. ඊට පස්සේ දැන් ඉතින් ඉසි භාජන ටික හොදලා එකතුන දැන් තේ ටිකක් හදන්න තමයි හදන්නේ.
ඉතින් එයා කිව්වා ඔයා ඉන්න මම කරන්නම් කියලා. මමත් ඉතින් හිටියා එයාත් ඒකක් හදලා ගෙනත් දෙනකම්. ඉතින් උදේට කිරිබත් කාලා අපි දවල්ට කෑම හැදුවේ නැහැ මොකද මම කලින් දවසේ ලෑස්ති කරපු කෑම එහෙමම තිබුණා. ඒවා අපත යන නිසා මම කිරිබත් ලෑස්ති කරේ නැහැ. ඊට පස්සේ දෙවනිදට දෙන්න මට කෑම ඕඩර් එකක් තිබුණා. මම ඒකට දැන් ලෑස්ති වෙනවා. මුලින්ම මම කේක් ටික බේක් වෙන්න දැම්මා. ඊට පස්සේ මම චිලි පේස්ට් එක හදා ගන්නවා. ඉතින් මුලින්ම මම පෑන් එකට තෙල් ටිකක් එකතු කරලා ඉඟුරු සුදුලුණු පේස්ට් එක එකට එකතු කරලා ඒක හොඳට ටෙම්පරාදු වෙද්දී ඊගවට හොඳට චොප් කරගත්ත බීලුණු ගෙඩියක් විතර මේ විදිහට එකතු කරලා ඒකත් හොඳට තෙලේ ටෙම්පරාදු කරනවා. ඒකට මම ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ලුණු රසායන එකතු කරලා ඒකත් හොඳට කලවම් කරගෙන ඊගවට මම මේ විදිහට කෝනිස්ස ටික එකතු කරගන්නවා. හොඳට සෝදලා පිරිසිදු කරගත්ත කෝනිස්ස ටිකක්. ඒකත් මේ විදිහට හොඳට කලවම් කර කර තෙලේ ටෙම්පරාදු කරගෙන ඊගාවට මම මේකට කෑලි මිරිස් සීනි ටිකක් ඒත් එක්කලම තක්කාලි සෝස් සෝයා සෝස් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඉතින් අන්තිමට ලිපෙන් බාන්න කිට්ටුව තමයි තක්කාලි සෝස් සෝයා සෝස් ටික එකතු කරගන්න ඕනේ. ඉතින් මේක හරියම රස චිලි පේස්ට් එකක් මාස 3ක් විතර වුණත් ෆ්‍රිජ් එකේ තියාගෙන ඔයාලට කන්න පුළුවන් ගොඩාක් රසයි. ෆ්‍රයිඩ් රයිස් කන්න එහෙම අයිඩිය. ඉතින් ඔයාලා චිලි පේස්ට් හදන්න මෙහෙම නෙමෙයි නම් මේ විදිහට හදලා බලන්න හරියම රසයි. මම කලිනුත් මේ රෙසිපි එක ෂෙයා කරලා තියෙනවා Facebook page එකේම. ඉතින් ඒක නම් ගොඩාක් පරණ රෙසිපි එකක් ඔයාලට හොයාගන්නත් අමාරු වෙයි. ගොඩක් පහළට යන්න වෙයි වීඩියෝස් වල. ඉතින් මට අද හරි සතුටුයි මොකද අද මම අවුරුද්ද පටන් ගත්තේ කෑම ඕඩර් එකකින්. මම ආසම දෙයකින් මම ඇත්තටම ගොඩාක් ආසයි කෑම හදන්න. ඒ වගේම මම තවත් ඒ ගැන ඉගෙන ගන්න ආසයි. ඒත් එක්කලම මගේ කෑම කවුරු හරි කෙනෙක් කාලා ඒකේ රසගුණ ගැන කියනවට ගොඩක් ආසයි. ඒක ඉතින් හරිම තෘප්තිමත්. ඒක මට කියන්න තේරෙන්නේ එක එක්කෙනා ආස එක එක ප්‍රොෆෙෂන් වලටනේ. ඉතින් මම ඇත්තටම එන්ජොයි කරන්නේ මේක. ඉතින් දැන් අපි පොඩ්ඩක් හදන්නේ ටිකක් මහන්සියෙන් ඉන්න නිසා වයින් එකක් බොන්න. ඉතින් මම පළතුරු ටිකක් ලෑස්ති කරගත්තා. ලස්සන්ට මේ විදියට ඇපල් එකක් කපා ගත්තා. ඉතින් අද පළතුරු ටිකක් එක්කලා තමයි වයින් වීදුරුවක් බොන්න ඕනි කියලා හිතුවේ. තව වැඩ ටිකකුත් තියෙනවා කල් ඉවර කරගන්න. ඉතින් අද ඉසීටත් නිවාඩු. ඒ කියන්නේ පළවෙනිදා මෙහි හැමෝටම නිවාඩු සාමාන්‍ය. මම දන්න තරමින් ලංකාවේ නම් පළවෙනිදාට මට මතක හැටියට පළවෙනිදාට හැමෝම රස්සාවට යනවා. රස්සාවල් කරන අය. මෙහෙ එහෙම නෑ. හැමෝටම ජොබ් කරන අයට නිවාඩු දෙනවා. හැබැයි ඉතින් දෙවනිදා ඉඳන් ඉසී ආයෙම වැඩ. පස්වෙනිදා වෙද්දී ඉස්කෝලෙත් පටන් ගන්නවා. එතකොට ඉතින් ආයෙම සුපුරුදු පරිදි සුපුරුදු රූටීන් එකේ තමයි. ඉතින් දැන් මම වටලප්පන් එකකුත් ඒ අතරේ හදාගත්තා. දැන් වටලප්පන් එකත් ලෑස්ති. හරිම රසයි මේ වටලප්පන් එක. ඉතින් මේකෙත් රෙසිපි එක TikTok, Facebook, Instagram තුනේම තියෙනවා. මේක හරිම ලේසි හදන්න වටලප්පන් එක. මොකද අපි අකුරු දාන්න ඕනෙත් නැහැ. අකුරු දාන රසටම මේ වටලප්පන් එක හදන්න පුළුවන් දුඹුරු සීනි වලින්. ඉතින් ඔයාලා විශ්වාස කරයිද මන්දා මගෙන් මේ වටලප්පන් ඉස්සෙල්ලම ගත්ත කස්ටමර්. ඉතින් එයා දෙවනි වතාවටත් වටලප්පන් ඕඩර් කරා. ඒක ඕඩර් කරේ එයාගේ අක්කට බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් එකක් විදිහට තමයි කේක් එකයි වටලප්පන්යි එතකොට ෆ්‍රයිඩ් රයිස් ඕඩර් කරේ. ඉතින් මම වටලප්පන් කිලෝ එකක් යවුවා. ඉතින් කස්ටමර් කිව්වා වටලප්පන් කිලෝ එකම එදාම ඉවර වුණාලු. ඉතින් හිතන්නකො මට කොච්චර සතුටු ඇතිද කියලා. මට මාර සතුටුයි ඒක ඇහුවම. ඉතින් එයාලා ගොඩාක් ආසාවෙන් කෑම කාලා තිබුණා. ඉතින් මේක තමයි වටලප්පන් එකේ පෙනුමෙන් පේනව නේද රස පාට. මේක ඇත්තටම ගොඩක් රසයි. හොඳට ඇතුලේ ලස්සන්ට හිල් හිටින්න සොෆ්ට් එකට රසට බේක් කරන වටලප්පන් එකක් මේක. ස්ටිම් කරන්නත් පුළුවන්. හැබැයි මට හිතෙනවා බේක් කරාම ඊට වඩා ලස්සනයි කියලා. ඉතින් මේ වටලප්පන් එකේ රෙසිපි එක බලාගෙන යාළුවෝ මට ෆොටෝස් එහෙමත් ඒවා තිබ්බා ලස්සනට රසට හදපු. සමහර අය එවපු ෆොටෝස් මං හදනටත් වඩා ලස්සනට හදලා තිබුණා. දැක්කහම ආස හිතෙනවා. ඉතින් කවුරුම හරි කෙනෙක් මෙහෙම රෙසිපි එකක් බලාගෙන ෆොටෝ එකක් හදලා ඒවා දී ඒකෙන් දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඉතින් කේක් හදන කෑම හදන කෙනෙක් විදිහට රෙසිපි ෂෙයා කරන කෙනෙක් විදිහට මට ඉතින් මම වැඩ ටිකක් කරලා ඉවර කරලා බබාවත් තොෂ් දාලා එයා ඉතින් දැන් මෙතනට වෙලා දඟල ඉන්නවා. ඇත්තටම මට එයාගෙන් කරදරයක් නැහැ. දැන් නම් උදව්වක් තමයි. කියවනවා නම් වැඩි චුට්ටක්. හරිම
කටර් එකක් තමයි මෙහෙම හිටියට. ඉතින් එයා ඇත්තටම මට දැන් ගොඩාක් උදව් කරනවා. තව ලොකු වෙද්දි තවපුත් උදව් කරා. ඉතින් මම කොහොම හරි රෑ කේක් එකත් අයිසිං කරලා ඔක්කොම කරලා ඉවර කරා. චොකලට් කේක් එක තමයි ඉල්ලුවේ කස්ටමර්. ගොඩක් අක්කා චොකලට් කේක් කන්න ආසයි කියලා. ඉතින් මම ඒක ස්ට්‍රොබෙරි ටිකකුත් තියලා ලස්සන ඩෙකරේට් කරා. ඉතින් පහුවෙනිදා උදේ මම පොඩි shopping එකක් ගියා. සාමාන්‍යයෙන් දෙසැම්බර් නත්තල ඉවර වෙලා අලුත් අවුරුද්ද ලබනවා කියන්නේ මාරම විදියට මෙහි සීතලයි. එක පාරම වෙදර් එක වෙනස් වෙලා මයිනස් යනවා ගොඩක් වෙලාවට. මම හිටපු අවුරුදු 3ම එක්ස්පීරියන්ස් කරපු විදියට ඒක එහෙමයි. ඩිසෙම්බර් ඉවර වෙන ගමන්ම ගොඩාක් සීතලයි. ඉතින් මේ පාරේ අයිස් මිදිලා හරි පරිස්සමින් ඕනි ඇවිදින්න. ගොඩාක් අය ඉස්සලා වැටෙනවා. මම්ම දැක්ක කීප දෙනෙක් ඉස්සලා වැටෙනවා. හරිම පරිස්සමින් තමයි ඇවිදින්න ඕන. ඉතින් මායි පොඩ්ඩයිත් හරි හිමින් නිකන් කූඹියෝ දෙන්නෙක් වගේ ගියා. ඊට පස්සේ අපි ඉස්සලම ගියේ පවුලන්ඩිගේ මේ දවස්වල දැන් වැලන්ටයින් එකටයි ඊස්ට් එකටයි ලස්සන දේවල් දාලා තියෙනවා. ඒ වුණාට මම මේ අවුරුද්දේ නම් මුකුත් ගන්න නැහැ කියලා හිතුවා. මොකද ඇත්තටම ගොඩාක් දේවල් දාලා තිබුණාට මේ හැමදේම අපිට ඕන කරන දේවල්මත් නෙමෙයිනේ. ඉතින් මම ඇත්තටම ආසයි කියලා හිතන දේවලුත් ගන්නවා. ඒ වුණාට ඉතින් අනවශ්‍ය විදිහට ගන්න නැහැ. දැන් ඉතින් මේ වයින් ග්ලාස් වගේ දේවල් මට වෙන ට්‍රාන්ස්පේරන්ට් වයින් ග්ලාස් තියෙනවා. ඉතින් එතකොට මේක ගත්තාම තේරුමක් නැහැ. වැලන්ටයින් එකට වගේ ක්‍රිස්මස් එකට වගේ තමයි වගේ දෙයක් යූස් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම ගොඩාක් දේවල් ගොඩ ගහ ගන්න ඉඩක් නැහැ. ආසයි කියලා හැමදේම අරගෙන ආසයි තමයි ආසුණාට ඉතින් මේ අවුරුද්ද ගන්න නැහැ කියලා හිතුවා. ඉතින් මේ තියෙන ඩොග් ටොයිස් තාම තියෙනවා. මේ ක්‍රිස්මස් වලට දාපු ඩොග් ටොයිස් වගේක්. බලන්නකො ලස්සන දේවල් එයාලටත් තියෙන්නේ. ඉතින් මේ තියෙන ඊස්ට් එකට දාලා හරිම කියුට් දේවල්. චූටි බබාලට නම් කියුට් දේවල් ගොඩාක් තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි එමින් ගමන් අපේ ගෙදර ඉස්සරහ පාක් එකටත් ආවා ටිකක්. මොකද අර අයිස් මිදිලා වගේ ලස්සනයි එතන. හරි ලස්සනට සුදු පාටට තියෙනවා පරිසරය. ඉතින් මම පොඩ්ඩවත් එක්කගෙන ආවේ ආසයින් ඉතින් බලන්න. ඒක නිසා චුට්ටක් එයාවත් එක්කගෙන ආවා මෙතනට. අර බම්බම් ඩාන්ස් එක දාන්න බලන්න. ඉඳලා ආයෙම ගෙදර යනවා. Oh. You see the clumsy? Hands hurting because of cheese. Mommy, put another photo of my bum. Okay. Yeah. ඔයාලට මතක ඇතිනේ මේ ගහ මං මීට කාලෙනොත් දාලා තිනවා පින්තූර ඕටම් එකේ එහෙම හරි ලස්සනයි ඕටම් එකට ඒ ගහ. ඉතින් ඔන්න දැන් දෙවනිදාට දෙන්න තිබුණු කැම ඕඩර් එකේ වැඩි ඉවරයි. පළවෙනිදායි දෙවනිදායි තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලලා අලුත් අවුරුද්ද වෙනුවෙන් මොනවාම හරි පුංචි දෙයක් හරි මේ වීඩියෝ එකෙන් ඔයාලගේ ජීවිතයට ගන්න ඇති කියලා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. තාරා